2026 මාර්තු මාසය ලෝක ඉතිහාසයේ උඩු යටකුරු කළ මාසයක්. දශක ගණනාවක් ලෝකයේ බියපත් කළ ඉරානයේ න්‍යෂ්ටික හදවතට ඇමරිකාව සහ ඊශ්‍රායලය ඔපරේෂන් එපික් ෆියුරි මෙහෙයුම හරහා මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළා. වඩාත් කම්පන සහගත පුවත තේරානයෙන් වාර්තා වුණා. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියගොස් ඇති බව හිති වාර්තා වුණා. ඉරානය දැන් නායකයෙකු නැති ආර්ථිකය අල්ලුවී ගිය නමුත් භයානක මිසයිල බලයක් ඇති තුවාල ලැබූ සිංහෙක් වගේ මේ ලෝක යුද්ධයක ආරම්භයක්ද නැත්නම් මැද පෙරදිග නව සිතියමක ඇරමුවක්ද ඒ ගැන අද අපි කතා කරමු කොලෝසියමෙන්. පටහිර රටවල් මේ සාහසික ප්‍රහාරයට මුල් වූ හේතුව ලෙස පෙන්වා දෙන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනයි. ඉරානය පවසන්නේ මේ සාමකාමී බලශක්තිය අවශ්‍යතාවය සඳහා බවුවත් ඇමරිකානු බුද්ධ්‍යංශ පෙන්වා දුන්නේ ඉරානය දැන් න්‍යෂ්ටික බෝම්බයක් අතේ දුරින් තබාගෙන සිටින බවයි. විශේෂයෙන්ම නටාන් සහ පොළවෙන් මීටර් 80ක් යට පිහිටි ෆෝඩෝ මධ්‍යස්ථාන දැන් ලෝක අවධානයට ලක් වී තිබෙනවා. ඔපරේෂන් එපික් ෆියුරි හරහා මෙම මධ්‍යස්ථානවලට එල්ල වූයේ කෙතරම් හානියත් යන්න තවමත් රහසක්. න්‍යෂ්ටික බලය හදවත තමයි යුරේනියම් එන්රිච්මන්ට් ක්‍රියාවලිය. ස්වභාවික යුරේනියම් වල යුරේනියම් 235 ප්‍රභේදය අඩංගු වන්නේ 0.7ක් වැනි ප්‍රතිශතයක්. මෙය විදුලි බලාගාරයක් සඳහා නම් 3ත් 5ත් අතර දක්වා ඉහළ දැමිය යුතු වෙනවා. මිත්‍රවරුනි 2026 වන විට ඉරානය 60ක සපෝෂිත යුරේනියම් තොග ගණනක් රැස් කරගෙන තිබුණා. න්‍යෂ්ටික බෝම්බයක් සඳහා සපෝෂිත යුරේනියම් 90 ඉක්මවා යා යුතුයි. න්‍යෂ්ටික විද්‍යාඥයන් පවසන්නේ 60 සිට න්‍යෂ්ටික බෝම්බයකට අවශ්‍ය 90 මට්ටමට යාමට ඉරානයට ගතවන්නේ දින කිහිපයක් පමණක් බවයි. මිත්‍රවරුනි අද පවතින මෙම ගැටුමේ මුල සෙවීමට අපට 20 වන සියවසේ මැද භාගයට යාමට සිදුවෙනවා. 1941 සිට 1979 දක්වා ඉරානය පාලනය කළේ ෂා මොහොමඩ් රේසා පල්ලාවි රජු විසින්. එදා ඉරානය බටහිර ලෝකයේ සමීපතම මිතුරෙකු වුණා. ඇත්තටම ඉරානයට න්‍යෂ්ටික තාක්ෂණය මුලින්ම හඳුන්වා දුන්නේ ඇමරිකාව විසින්. 1950 දශකයේ අගභාගයේදී ඇටම්ස් ෆෝ පීස් වැඩසටහන යටතේ ඇමරිකානු රජය ඉරානයට පළමු පර්යේෂණාත්මක න්‍යෂ්ටික තාක්ෂණය ලබා දුන්නා. 1974 දී ඉරානය ඉරාන්ස් ඇටොමික් එනර්ජි ඕගනයිසේෂන් පිහිට වූයේ දැවැන්ත න්‍යෂ්ටික බලවතෙකු වීමේ අරමුණ ඇතිවයි. නමුත් රජුගේ සුපෝකභෝගී ජීවන රටාව දූෂණ සහ දැඩි බටහිරකරණය නිසා සාමාන්‍ය ජනතාව සහ ආගමික නායකින් අතර දැඩි විරෝධයක් ගොඩනැගුණා. අවසානයේ 1979 ජනවාරි 16 වනදා ලොව බලවත්ම රජෙකු වූ ෂා රජුට තමන් පාලනය කළ දේශයෙන් අන්ත අසරණව පලා යාමට සිදු වුණා. ෂා රජු රටින් පිටවීමත් සමග ඉරානයේ වසර 2500ක රාජාණ්ඩුව අවසන් වුණා. 1979 පෙබරවාරි 1 වනදා පිටුහල්කර සිටි අයතුල්ලා රොහොල්ලා කොමේනි පැරිසියේ සිට ටෙහෙරානයට පැමිණියේ දශලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ හරසර මැද්දේ 1979 අප්‍රේල් 1 වනදා ඉරානය නිල වශයෙන් ඉස්ලාමීය ජනරජයක් ලෙස පත් කෙරුණා. එතැන් සිට ඇමරිකාව සහ ඉරානය අතර මිත්‍රත්වය මාරාන්තික සතුරුකමක් බවට පත් වුණා. විප්ලවයෙන් පසු න්‍යෂ්ටික වැඩසටහන කාලයත් සමග නිහඬව පැවතුනත් 1990 දශකයේ සිට ඉරානයේ නැවතත් රහසිගතව තම න්‍යෂ්ටික ගමන ආරම්භ කළේ බටහිර ලෝකයට අභියෝග කරමින්. නමුත් මිත්‍රවරුනි ඉරානයේ ශක්තිය න්‍යෂ්ටික වැඩසටහනකට පමණක් සීමා වෙන්නේ නැහැ. ඔවුන් සතුව ලෝකයේ විශාලතම බැලස්ටික් මිසයිල බලකාය තිබෙනවා. විශේෂයෙන්ම ෆටා 2 වැනි හයිපර්සොනික් මිසයිල වලට ශබ්දයේ වේගයට වඩා 15 ගුණයක් වේගයෙන් ගමන් කරමින් ලෝකයේ ඕනෑම ගුවන් ආරක්ෂක පද්ධතියක් අඩපණ කිරීමේ හැකියාව පවතිනවා. එපමණක් නොව ඉරානයේ ඩ්‍රෝන හමුදාව යුක්‍රේන යුද්ධයේදී රුසියාව පවා භාවිතා කළ ශක්තිමත් අවියක් වුණා. ඔපරේෂන් එපික් ෆියුරි මගින් මෙම මිසයිල කඳවුරු ඉලක්ක කළත් ඉරානය සතු භූගත මිසයිල නගර විනාශ කිරීම ඇමරිකානු හා ඊශ්‍රායල් හමුදාවට තවමත් විශාල අභියෝගයක්. මිත්‍රවරුනි ඉරානය සටන් කරන්නේ තනිවම නෙවෙයි. ලෙබනනයේ හිස්බොල්ලා, යේමනයේ හූති සහ පලස්තීනයේ හමාස් සංවිධාන හරහා ඔවුන් මැද පෙරදිග පුරා තම බලය පතුරා තිබෙනවා. නායක කමේනිගේ මරණයත් සමග මෙම ප්‍රොක්සි කණ්ඩායම් දැන් ඇමරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා. ඉරානය පවසන්නේ මෙය ඔවුන්ගේ පූජනීය පළිගැනීම බවයි. මැද පෙරදිග කලාපය පුරා ලැබුගින්නක්සේ පැතිර යන මෙම ගැටුම පාලනය කිරීම දැන් ජාත්‍යන්තරයට අසීරු වී තිබෙනවා. මිත්‍රවරුනි යුද්ධය ඇති සැබෑ ශෝකාන්තය වන්නේ
ඉරාන ආර්ථිකයේ බිඳ වැටීමයි. 2026 මාර්තු වන විට ඉරාන රියාල් අගය ලෝක ඉතිහාසයේ කිසිදු මුදල් ලේඛකයකට සිදු නොවූ ලෙස කඩා වැටුණා. සැබෑ යුද්ධය පවතින්නේ වීදිවල නොව ජනතාවගේ පසුම්බි තුළ බවට මෙම ගැටුම පෙන්වා දී තිබෙනවා. 2026 මාර්තු වන විට ඉරාන රියාල් අගය අදහාගත නොහැකි ලෙස කඩා වැටී තිබෙනවා. මිත්‍රවරුනි, ඇමරිකානු ඩොලර් එකක් ඉරාන රියාල් ලක්ෂ 16ක් පමණ ලෙස විවෘත වෙළඳපොළ තුළ සටහන් වී තිබෙනවා. ඉරාන ආර්ථිකය ප්‍රබල ලෙස කඩා වැටීම ඇරඹුණු 2012 වසරේදී තිබූ අගයට වඩා මෙය 133 ගුණයක බිඳ වැටීමක්. මිත්‍රවරුනි, ජනතාවට පාන් ගෙඩියක් මිලදී ගැනීමට පවා රියාල් මිටි ගණන් වෙළඳපොළට රැගෙන යා යුතු තත්ත්වයට ඉරානය පත් වී තිබෙනවා. උද්දමනය 50% ඉක්මවා ගොස් ඇති අතර දුප්පත් සහ මධ්‍යම පන්තිය සම්පූර්ණයෙන්ම අභියෝගයකට ලක්වෙමින් පවතිනවා. ඒ විතරක් නෙවෙයි මිත්‍රවරුනි, දැන් මෙම ගින්න ඉරානයට පමණක් සීමා නොවී මුළු ලෝකයටම පැතිරෙමින් පවතිනවා. ලෝක තෙල් සැපයුමෙන් 20% ගමන් කරන හෝමුස් තීරය වසා දැමීමට ඉරානය තර්ජනය කර තිබෙනවා. මේ ශ්‍රී ලංකාව වැනි රටවල් වලට ඍජුවම බලපානවා. මිත්‍රවරුනි, තෙල් බැරලයක මිල ඩොලර් 150 ඉක්මවා ගියහොත් ඔබේ නිවෙස් විදුලි බිල, ප්‍රවාහන ගාස්තු සහ ආහාර මිල රොකට් වේගයෙන් ඉහළ යාවි. රුසියාව සහ චීනය ඉරානයට සහාය දක්වන අතරතුර නේටෝ සංවිධානය ප්‍රතිප්‍රහාර දැක්වීම සඳහා සූදානම් වෙමින් සිටිනවා. මේ නිසා ලෝකය බලකඳවුරු දෙකකට බෙදී අවසන්. ඉරානය තවදුරටත් න්‍යෂ්ටික සිහිනය පසුපස යාවිද? නැත්නම් ලෝක බලවතුන් ඉදිරියේ දන නමාවිද? මේ පිළිබඳ ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි තවත් වටිනා වීඩියෝකින් හමුවන තෙක් දිගටම රැඳී සිටින්න. කොලෝසියම සමග